බුදුන් පාංශකූල දුන්නේ. ඔයගොල්ලෝ අහලා තිනවද විසාකාවගේ පාංශකූලෙට ගියා කියලා? අනේ පිටිසිරිතුමාගේ පාංශකූලෙට බුදුන් වැඩියා කියලා ඒවත් නැහැ. ඕගොල්ලොන්ගේ පාංශකූලේ ඕගොල්ලෝ දී ගන්න ජීවත් වෙලා ඉන්නකොට ඕගොල්ලන්ගේ සංසාරයට අවශ්‍ය දේවල් ඕගොල්ලෝ රැස් කරගත්තුව පමණයි කාටවත් උලං ගහනා වගේ පින් පොම්ප කරන්න බෑ. තම තමන් කරගත්තු දේවල් අරගෙන තම තමන් යන්න යනවා එච්චරයි කතාවේ බුදුන්ගේ කතාව. ඒ බුදුන්ගේ කතාව. පස්සේ ඕගොල්ලෝ හදාගත්ත මේකට එක එක වෙන දේවල්. අර වැල්වටාරම් බොරු කියලා අපි මිනිස්සු අන්දන්නේ අමු ඇත්ත දේශනා කරනවා. බුදුන් පූජාකාරයෙක් නෙමෙයි. බුදුන් කාටවත් පින් කරන්න කිව්වේ නෑ. පින් අවශ්‍ය වෙන්නේ සංසාරයට. පින් ඕන සසරට. නිවනට අවශ්‍ය කුසලය අත්තරීම පුරුදු කිරීම. නොපැනී ඉඳීම පුරුදු කිරීම. ඒකෙන් බුදුන් පින් ප්‍රතික්ෂේප කළේ නෑ. මේක වරද්ද ගන්න ප්‍රතික්ෂේප කළේ නෑ. කරන්න කිව්වෙත් නෑ. සමතුලිතව කරන්න කිව්ව හැබැයි බුදුන් පෙන්වුවා යම් මාර්ගයක්. දැන් ඕගොල්ලෝ මේ තියෙන 70